රාධිකා අමානුෂික ලෙස අහනව ඝාතනය කළාට පස්සේ අහනට අත්වෙන ඉරණම තමයි මේ කොටසින් දිගහැරෙන්නේ. රාධිකා කන්ද උඩ අතේ නාගමාණික්කේ තියාගෙන ගඟ දිගේ පාවෙලා යන අහලා දිහා බලාගෙන මුමුණනවා දැන් නාගමාණික්කය මකරගේ අතේ තියෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් පර්ණීත්ලගේ ගෙදර දර්ශනයක් පෙන්නනවා. මොකුත් නොවන ගානට රාධිකා ආර්යමන් ළඟට ඇවිත් කියනවා රවිෂ් කෝම එකකට පත් වෙලා ඉන්නේ. අහනව පොලිසියෙන් හෙව්වත් අහන ගැන තාම තොරතුරක් ලැබිලා නැහැ කියලා. එතකොට ආර්යමන්ට මතක් වෙනවා අහන ලොකු ගලක් උස්සලා පර්ණීත පහර දෙන්න ගියපු සිදුවීම. කේන්තින් ඉන්න ආර්යමන් කියනවා මං අහනව අතාරින්නේ නැහැ. වෛර කරනවා කියලා. මේ වෙලාවේ රාධිකා බොරු රංගපෑමක් දාලා ආර්යමන්ට සමීප වෙන්නයි හදන්නේ. ඔන්න ඉතින් භාෂා අහන ගැන තොරතුරක් හොයමින් ඉන්නකොට එකපාරටම ගිනි පිඹෙන මකරෙක් එතනට එනවා. මකර බේසෙන් ඉන්න රාධිකා කියලා අඳුරගන්න භාෂා ළඟට එන රාධිකා අඬමින් දුවගෙන ඇවිත් භාෂාව බදා ගන්නවා. රාධිකා කියන්නේ භාෂාගේ දුව. රාධිකා භාෂාට කියනවා පොරොන්දුන විදිහටම ආර්යමන්ගේ ලොකර් එකේ තිබුණ පේපර්ස් ටික අරන් ආව කියලා. තව තෑග්ගක් තියෙනවා තාත්තේ කියලා රාධිකා නාගමාණික්කය භාෂාගේ අතට දෙනවා. භාෂා රාධිකාගෙන් අහනවා නාග මන්දිරයේ තිබුණ නාගමාණික්කය කොහොමද ඔයාගේ අතට ආවේ කියලා. භාෂා රාධිකාට දැන්ම මාව ඒ මන්දිරයට එක්කන් යන්න කිව්වට පස්සේ රාධිකා භාෂාව මන්දිරේ පෙන්වන්න එක්කගෙන යනවා. හැබැයි භාෂාට එතන මන්දිරයක් පේන්නේ නැහැ. රාධිකා නාගමාණික්කය හඳ එළියට ඇල්ලුවට පස්සේ මන්දිරයේ මතුවෙලා භාෂාට පේන්න ගන්නවා. භාෂා මන්දිරයේ දොරටුවෙන් ඇතුල් වෙන්න හදනකොටම අකුණක් ගහලා භාෂා බිමට වැටෙනවා. භාෂාගේ කකුල් දෙක පර්වතයක් වගේ ගල් වෙලා මන්දිරයේ ඇතුළට යන්න බැරි වෙනවා දැකලා රාධිකා පුදුම වෙනවා. භාෂා රාධිකාට කියනවා අනන්තව එක්කන් આવොත් විතරයි මන්දිරයේ දොර විවෘත වෙලා අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ කියලා. රාධිකා කියනවා මේ කිසි දෙයක් නොදැන මං අනන්තව නාගමාණික්කේ ගත්තට පස්සේ දිය ඇල්ලෙන් පහළට තල්ලු කළා. දැන් එයා කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ රාධිකා බයට කියන්නේ නැහැ අනන්තව මරලා දැම්ම කියලා. ඔන්න ඉතින් මාස කිහිපයක් ගත වුණාට පස්සේ වාහනයක ගමන් කරන අහනව අපිට පෙන්නනවා. ඔන්න ඉතින් අහනගේ අලුත් පවුලේ දර්ශනයක් අපිට පෙන්නනවා. ඒ තමයි අහනගේ නෑනගේ අයියාගේ මල්ලිගේ සංවාදයක්. අහනගේ අයියා ආදර්ශ ප්‍රස් එකක් කරන්නේ. නෑනා සල්ලි වලට ටිකක් කෑදර කෙනෙක්. ඔන්න ඉතින් ආර්යමන් හොඳටම බීලා වැනි වැනි ගෙදරට එනකොට කකුල පැටිලා වැටෙන්න යනකොට රාධිකා ආර්යමන්ගේ අතින් අල්ල ගන්නවා. වෙරි මතේ ඉන්න ආර්යමන් රාධිකාට කියනවා මගේ අත අතාරින්න අහන මං ඔයාට වෛර කරනවා කියලා. එතකොට රාධිකා කියනවා අහන නෙවෙයි මං ඔයාගේ බිරිඳ රාධිකා කියලා. කීපාරක් කිව්වද බොන්න එපා කියලා රාධිකා ආර්යමන්ගේ අතේ තිබුණ බෝතලේ උදුරන්න හදද්දී ආර්යමන් රාධිකාට කියනවා ඔයාට කීපාරක් කිව්වද මේක කසාදයක් නෙවෙයි මිත්‍රත්වයක් විතරයි කියලා. පරිණීත් ආර්යමන්ට සත්‍ය දානකොට කරන් ආර්යමන්ව කාමරයට අරගෙන යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ පරිණීත් රාධිකාට කියනවා බිරිඳ විදිහට ආර්යමන්ට තේරුම් කරලා දෙන්න දුවේ කියලා. රාධිකා පුටුවේ වාඩි වෙලා පරිණීත්ගෙන් අහනවා ඔයාලා තීරණය කරන්න මම බිස්නස්ද නැත්නම් ඔයාගේ පුතාවද බලා ගන්න ඕනේ කියලා. පරිණීත් කේන්ති ගිහින් රාධිකාට හොඳ වයින් එකක් කියන්නේ යද්දිම බල්ජිත් පරිණීත්ව වළක්කලා කියනවා අහනගේ සිද්ධියෙන් පස්සේ අපේ බිස්නස් ඔක්කොම කඩන් වැටුණා. දැන් රාධිකාගේ පිහිටෙන් තමයි අපි ගොඩ යන්න ඕනේ කියලා. ඊට පස්සේ පරිණීත් චාටුවෙන් රාධිකාගෙන් සල්ලි ඉල්ලනකොට රාධිකා පරිණීත්ව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ පෙන්නනවා රාධිකා භාෂා ඉන්න තැනට ගිහින් මුමුණනවා තාත්තගේ එකම හේනය ಭಾರತය විනාශ කරන එක. ඒ හේනය මං කොහොම හරි ඉටු කරනවා කියලා. ඔන්න ඉතින් ඒ වෙලාවේ රාධිකාගේ බොරු තාත්තා විදියට පෙනී හිටපු පුද්ගලයා රාධිකා ළඟට ඇවිත් පණිවිඩයක් කියනවත් එක්කම රාධිකා යනවා අසනීපෙන් ඉන්න භාෂා තාත්තව බලන්න. අසනීපෙන් ඉන්න භාෂා බෙහෙත් ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරලා ඉල්ලන්නේ තම අරමුණ ඉටු කරගන්න අනන්තවම විතරයි. රාධිකා ඇවිත් භාෂාව සනසලා පොරොන්දු වෙනවා අනන්තව හමුවනේ නැතත් අර නාගමන්දිරේ රහස් දොරටුව කොහොම හරි විවෘත කරලා දෙනවා කියලා. භාෂා රාධිකාට කියනවා කොච්චර කාලයක් ඉඳන්ද මම බලාගෙන ඉන්නේ. මගේ වැඩේ කරලා දෙන්න පුළුවන් අනන්තට විතරයි. ගිහින් අනන්තව අරන් එන්න කියලා. ඔන්න ඉතින් කාලයක් තිස්සේ භාෂා හිර කරන් ඉන්න බරණි එතනින් පැනලා යන්න විදිහක් කල්පනා කරනවා. භාෂා පූජකවරයෙක් ගෙන්නලා බරණි වටේට කුඩු වගයක් ඉහලා රවුමක් ඇඳලා නාග කන්‍යාවන්ට කවදාවත් එළියට යන්න බැරි වෙන්න
රවුම ඇතුලේ බරණිව කොටු කරලා තියෙන්නේ. ඔන්න ඉතින් බරණිට කන්න කෑම ගෙනත් දුන්නට පස්සේ බරණි කෑම එක එතන ආරක්ෂාවට හිටපු බල්ලෝ දෙන්නට දාලා බල්ලෝ දෙන කෑමත් එක්කම අර රවුමේ තිබුණ කුඩු ටිකත් බල්ලොන්ට කැවිලා රවුම මැකුණට පස්සේ බරණි නාගවෙස් මවාගෙන එතනින් පැනලා යනවා. බරණිගේ පස්සෙන් පන්නගෙන එන බල්ලොන්ට බරණි පහර දෙනකොට බල්ලොන්ගේ සද්ද ඇහුණ රාධිකා අර රවුම ළඟට ගිහින් බැලුවම බරණි පැනලා ගිහින් කියලා දැකලා හොඳටම කේන්ති ගිහින් ගිනි පිමිනවා. පැනගත්ත රාධිකා මුහුදෙන් එහා තියෙන ශිව දේවාලය දිහා බලන් නාගරචන ඔබ කොහේ හිටියත් මං ඔබව හොයන් එනවා කියලා මුමුණනකොට ගෙදර හිටපු අහානට දැනෙන්නේ කවුරු හරි ඇයට කතා කළා වගේ හැඟීමක්. ඔන්න ඉතින් අහානගේ අයියාගේ පාඩු ලබන ප්‍රින්ටින් ප්‍රස් එකට අහාන ඇවිත් ප්‍රස් එක දියුණු කරගන්න අදහස් දෙනකොට අයියා පුදුම වෙනවා අහාන කොහොමද ඒ දේවල් දන්නේ කියලා. අහාන එතනින් ගියාට පස්සේ ප්‍රස් එකේ සේවකයෙක් අයියාගෙන් අහනවා අහාන ඇත්තටම ඔයාගේ ඇත්තම නංගිද කියලා. මීට කලින් අපි ආව දැකලා නැහැනේ කියලා ඇහුවම අයියාගේ මූණත් වෙනස් වෙලා ඒ කතාව මගහැරලා එතනින් මාරු වෙලා යනවා. ඔන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ අහාන අනතුරකට ලක් වෙලා මතකය අමතක වෙලා ඉද්දි ආදර්ශ් අයියා අහනව අරන් ඇවිත් සුව කරලා තමයි තමන්ගේම ගෙදර කෙනෙකුට වගේ අහන්නට සලකන්නේ කියලා. ඔන්න ඉතින් ඒ අතරේ ආරිමන්ගේ ප්‍රෝග්‍රෑම් එකක අතරතුර ඔෆිස් එකේ දර්ශනයක් අපිට පෙන්වනවා. ඔන්න ඒ අතරවාරෙම ප්‍රස් එකේ ඉන්න අහනගෙන් එතන සේවකයෙක් ප්‍රශ්නයක් ඇහුවම අහනට පරණ සිතුවීම් වගේක් මතකට ඇවිත් කලන්තෙට එනවා. ඔය අතරේ බරණි අහනගේ පෞද්ගලික සහකාර සූසිගේ වේසයෙන් කැලෑවේ ඇවිදිනකොට එතනට එන රාධිකාව දැකලා පුදුම වෙනවා. රාධිකා කොහොමද චංගිස්තාන් වල ඉන්නේ කියලා. ආරිමන්ගේ වැඩකට ආවා කියලා රාධිකා ෂේප් වෙද්දී බරණි මෙහි හරිම භයානකයි. අපි මෙහෙන් ගිහින් අහන මිස්ස හොයාගමු කියලා රාධිකාගේ අතින් අල්ලනකොටම රාධිකාව බරණිට කියනවා අහනව කවදාවත් ආයේ හම්බ වෙන්නේ නැහැ. අහන මැරිලා කියලා. එකපාරටම රාධිකා කියනවා මම තමයි අහනව මැරුවේ. දැන් උඹේ වාරයයි නාගිනියේ කියලා. මකර වෙස් මවා ගත්තම බරණි පොදුම් වෙලා නාගවෙස් මවාගෙන දෙන්න අතර ලොකු සටනක් ඇති වෙනවා. ඔන්න ඉතින් කලන්තේ දාපු අහනට ප්‍රතිකාර කළාට පස්සේ සිහිය එනවත් එක්කම අහනගේ පවුලේ ඇවිත් අහනව සනසනවා. මේ අතරේ මකරයි බරණිය අතර ලොකුවටම සතන යනකොටම නාගවෙස්ගත් කොල්ලෙක් ඇවිත් බරණිව අතින් ඇදගෙන යනවා. ඉතින් ඉදිරියේදී බරණිට අහනව හමු වේද? ඉදිරි කොටසෙන් හෙට හමු